හැමෝටම thank you මගේ ඉටිපන්දම් හදන එකේ වීඩියෝ බලලා කමෙන්ට් කරාට මාගේ වීඩියෝ එක බැලුවට ගොඩක් thank you. අද මම ආවේ ඕගලන්ට ඒ ගැන කතා කරන්න. ඒකේ ඕගොල්ලෝ අහලා තිබ්බ ප්‍රශ්න වාගයකට මම දන්න දේ ඕගලන්ට කියන්නයි ආවේ. ඒකේ ඕගොල්ලෝ අහලා තිබ්බා බර්ත්ඩේ කැන්ඩල් කොහොමද ඒ කලර් එක ගන්න එහෙම කියලා. මම බර්ත්ඩේ කැන්ඩල් කරන්නේ ඒකට දාන කලර් එහෙම වගේ ඊට කොටු ඉටිපන්දම් ගන්න තැන්වලම ඒ පොඩි පාරවල් ඇතුලේ ගියාම ඒ කඩ තියෙනවා. ඒ කඩ වලින් අහලා බලන්න පුළුවන්. අහලා තිබ්බ ගිතෙල් එක. ගිතෙල් එකත් මම කරන්නේ නැහැ. පරිස්සම් වෙන්න ඕනේ. මොකද ඉටිපන්දම අපි අර ගොඩක් ඩබල් බොයිල් කරනකොට ගොඩාක් වතුර පුරවන්න නැතුව ඉටි ටිකේ ප්‍රමාණෙටම අර වතුර ටික බල ඔයගොල්ලෝ ඩබල් බොයිල් කරන්න ගන්න. නැත්තම් මොකද වෙන්නේ? ඇහැට එනවා අපේ අතේ පයේ එහෙම වැටලා පිච්චෙනවා. අන්න ඒ විදිය දේවල් වෙනවා. මටත් වෙලා තියෙනවා. ඒව නිසා නෙමෙයි අතෑරියේ. චන්ක් කැන්ඩල් කියන්නේ අපි හිතමු කැන්ඩල් එකේ අච්චුවට සුදු පාට ඉටි ටික ඔයගොල්ලෝ දානවයි කියලා. හරිද? ඊට පස්සේ දැන් ඔයගොල්ලෝ අතින් ඉතුරු වෙනෝනේ පුංචි කෑලි අර පාට ඉටි වල කෑලි. සුදු ඉටි පන්දමට ඒ අර පාට කෑලි දාන්න. එතකොට ඒක චන්ක් කැන්ඩල් වෙනවා. ඉතින් වීඩියෝ එකට කමෙන්ට් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි. මේ ප්‍රශ්න අහලා තිබ්බ මම මේ දැකපු ප්‍රශ්න දෙක තුනකට ඔයගලන්ට කිව්වේ. මම ගොඩක් කාලයක් YouTube එකට වීඩියෝ දාන්න නැතුව හිටියා. එහෙම දේවල් තිබ්බා. ඉතින් දැන් ආයිමත් එනවා. ඉස්සරහට වෙන වීඩියෝස් වගේක් ඕගොල්ලන්ට බලන්න පුළුවන් වෙයි අනිවාර්යෙන්. ප්‍රයෝජනවත් දේවල්. ස්තුතියි මේ වීඩියෝ එක බැලුවට. thank you. හැමෝටම බුදු සරණයි. ජය වේවා.